අයිබෝන් ප්‍රිය සෞරදීනි අපිත් සමග එකතු වී සිටින ඔබ සැමම පළමුවෙන් අපි තාමත් ආදරෙන් පිළිගන්නවා. ඔබ දන්නවද මේ සමාජ මාධ්‍ය භාවිතා කරන සමාජ මාධ්‍ය කරුවෙකු මොන වගේ අයෙක් කියලා? ඔබ දන්නවද? සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. මේ YouTube කරුවෙක් YouTube එකක් නිකුත් කරලා තියෙනවා. ඔහු YouTube කරුවෙක් විතරක් නෙමෙයි නීතිඥයෙක්. මේ ගැන කියලා දෙනවා. මේ සමාජ මාධ්‍ය කරුවෝ කියන්නේ කවුද කියලා. මේ නීතිඥයාගේ නම අමිල එගොඩ මහවත්. සමහර විට ඔබ ඔහුගේ වීඩියෝ පට නරඹලා ඇති. දැන් එයාට අනුව බහුතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ නැත්නම් සමාජ මාධ්‍ය කරුවෝ මේ දැලිපිහි අතට ගත්ත රිලව් වගේ. ඒ වගේම එයා කියනවා මේ කුණු රසය විකුණගෙන කන කාක්කෝ ටිකක් මේගොල්ලෝ. ඒ වගේම කුණු රසය විකුණගෙන කන පේමන්ට් කාර්යෝ කියලත් එයා මේකේ කියනවා. ඒ වගේම වැස්සකටවත් උසාවියකට ගිහින් නැති. ඒ වගේම විනිශ්චයකාර නිල මැදුරක් නැත්නම් නිල කාමරයක් පිළිබඳව අවබෝධයක් නැතිව ඒවා ගැන විශ්ලේෂණය කරන උන් කියලා මේ සමාජ මාධ්‍ය කරු. කිසි දෙයක් හොයා බලන්න නැතුව වැඩ කරන මහා ජඩයෝ කියලා තමයි එයා මේ සමාජ මාධ්‍ය කරුවන්ව හඳුන්වනු ලබන්නේ. දැන් මෙයා කියපු විදිහට නම් මේ සමාජවාදී කරුවෝ අතරින් එයා ඉතා වැදගත් සහ ප්‍රබුද්ධ විදිහට සමාජ මාධ්‍ය හසුරුවන කෙනෙක්. කියන්නේ මෙයාට අනුව මෙයා ඇරෙන්න අනෙකුත් සමාජ මාධ්‍ය කරුවෝ රිලව්, කපුටු, ජඩයෝ. ඇයි මෙයා මෙහෙම සමාජ මාධ්‍ය කරුවන්ට මේ වගේ අපහාස නින්දා කරන්න කටයුතු කරමින් මේ වගේ වීඩියෝවක් මුදාහරින්? මෙයා YouTube කෙනෙක් වුණාට එයා නීතිඥයෙක්. දැනගන්න තියෙන විදිහට එයා ඒ නීතිඥ වෘත්තියේ යෙදෙන්නේ ඔය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ආශ්‍රිතව. මේ නීතිඥවරයාට මේ ජනමාධ්‍ය භාවිතා කරන ජනමාධ්‍ය කරුවන් පිළිබඳව ඩෝන් ගිහිල්ලා තියෙන්නේ මේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විනුසුරුවරියගේ වැඩතහනමට ලක් කරලා ඒ විනුසුරුවරියගේ නිල කාමරයට සීල් තබලා නැත්නම් මුද්‍රා තබලා තියෙන තත්ත්වයක් තුළ ඒ පිළිබඳව මේ සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන සමාජ මාධ්‍ය කරුවන් ලියපු නැත්නම් විදාහැරපු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තමයි මේ මහත්යට විශාල විදිහට තරහ ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ විනුසුරුවරියගේ වැඩතහනම් කරලා එයාගේ නිල කාමරය සීල් තිබ්බේ මේ මාසේ 17 වෙනිදා. ඒක කරේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. මේ සිද්ධියට හේතු වුණු කාරණය පිළිබඳව ඊටම පැහැදිලිව, ඊටම නිර්භයව ලංකා ඊ-නිවුස් කියන වෙබ් අඩවිය මේ ප්‍රවෘත්තිය පළ කරලා තිබුණා එදා. මේ කියන්නේ මේ 17 වෙනිදා. අපි දැන් මෙයාගේ මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට කරන අපහාස නින්දාවට පෙර අපි පොඩ්ඩක් බලමු මේ ඊ-නිවුස් එකේ නැත්නම් ලංකා ඊ-නිවුස් වෙබ් පුවත්පතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පළවුනේ මොකක්ද කියලා. අපි තාම කෙටියෙන් එක කතා කරලා බැලුවොත් විනාඩියකින් මෙහෙමයි ඒක තියෙන්නේ. මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ මෙන්න මේ විදිහට කාරණා. මම ඒ විදිහටම කියන්නම්.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළ මහේස්ත්‍රාත්වරිය විසින්ම සිදු කරනු ලැබූ අශෝභන සිදුවීමක් මුල් කොටගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අද දින එනම් 17 වැනි දින එකී අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ චේම්බරයට සහ අධිකරණ භූමියට සීල් තැබීය. සිද්ධියට පාදක වී ඇත්තේ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය වූ චානිමා විජේබණ්ඩාර සහ එම අධිකරණයේ ප්‍රධාන නීතිඥවරයෙකු සමග මහේස්ත්‍රාත්වරියගේ නිලව චේම්බරය තුළ රහසේ අශෝභන ලෙස හැසිරීමය. එකී සිද්ධිය අධිකරණයේ සුළු සේවකයන් විසින් වීඩියෝ ගත කර අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යවමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අධිකරණ සේවා කොමිෂන් සභාව චේම්බරයට සහ අධිකරණ භූමියට සීල් තබා මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවා ඇත. අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. ලබන සඳුදා එනම් මැයි මාස 19 වෙනිදාට පැමිණ සිය පෞද්ගලික දේවල් රැගෙන යාමට පමණක් චානිමා විජේබණ්ඩාරට අවසර දී තිබේ. ශ්‍රී ලංකාවේ අධිකරණයට සීල් තැබූ පළමු අවස්ථාව මෙය විය හැක. එනම් සිද්ධිය ඒ තරමටම බරපතලය. මේක තමයි ලංකා ඊනිවුස් වෙබ් පුවත්පතේ මේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියගේ වැඩතහනම් කිරීම සහ නිලමැදුරට සීල් තැබීම පිළිබඳව සම්බන්ධයෙන් පළවුණු ප්‍රවෘත්ති. දැන් මේ ප්‍රවෘත්තිය ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ තාමත් තියෙනවා. මම මේ දැන් පටිගත කරන්න මොහොතකට පෙර මං ඒ ප්‍රවෘත්තිය නැවත බැලුවා. ඒ වෙනකොට 22,08,300 දෙනෙක් මේ ප්‍රවෘත්තිය කියවලා තියෙනවා. දැන් මේ ප්‍රවෘත්තිය පදනම් කරගෙන තමයි අනෙකුත් සමාජ මාධ්‍ය අවකාශයන් තුල සමාජ මාධ්‍යකරු විවිධ ප්‍රවෘත්ති පළ කරේ. එතකොට මේ YouTube කරුවෙක් විදිහට ඉන්න ඔය කියන නීතිඥයා සමහර මාධ්‍යකරුවන්ට නින්දා අපහාස කරමින් ලොකු සුචරිත භූමිකාවක් රඟ දක්වමින් ඔහු වීඩියෝ පටයක් නිකුත් කළා. ඒකෙදි ඔහු කියනවා මේ අශෝභන සිද්ධිය පිළිබඳ කතාව අමූලික බොරුවක් කියලා. සමාජ මාධ්‍ය අපතයෝ එයාට ඔහුට අනුව සමාජ මාධ්‍ය ඉන්න අපතයෝ මේ වගේ බොරුවක් බෙදා හැරියා කියලා. ඒ අපතයන්ට ඒ වගේ බොරුවක් බෙදා හරින්න පුළුවන් උනේ මොකක් කියලාද එයා කියන්නේ? ඒ තමයි අධිකරණ සේවා කොමිෂන් සභාව මේ මිනිසුරුවරියගේ වැඩතහනමට ලක් කරපු හේතුව ඇයගේ නිල කාමරයට මුද්‍රා දපපු හේතුව ප්‍රසිද්ධ කරේ නැති නිසා කියලා තමයි මේ නීතිඥවරයා එයාගේ YouTube අවකාශය තුල ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒ YouTube සටහන ඔහු ඉදිරිපත් කරන්නේම ඔහු මේ පිළිබඳව සත්‍ය, නිවැරදි සත්‍ය, මේ බොරු බේගල් නෙමෙයි, නිවැරදි සත්‍ය සොයාගත්ත එක කියන්න තමයි මම මේක මේ වීඩියෝ පටය නිකුත් කරන්න කියලා තමයි ඔහු එදා එකේ කිව්වා. තාමත් ඒ YouTube වීඩියෝ පටය ඒ අවකාශය තුල තිබෙනවා. ඔබට බලතයි. මොනවද දැන් එයා කියන විදිහට එයා හොයාගත්තේ මේ විනිසුරුවරියගේ වැරදි. ඒ කියන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැඩතහනමට ලක් කරන්න නිලමැදිරිය මුද්‍රා තබන්න තරම් විනිසුරුවරිය කරලා තියෙන වැරදි එයා හොයාගත්ත කාරණා ටික තමයි එයා ඒක කියන්නේ. මොනවද එයා හොයාගත්ත කාරණා? පළවෙනි එක, විනිසුරුවරිය ඒ අදාළ අධිකරණයේ කටයුතු ආරම්භ කරන්නේ ප්‍රමාද වෙලා. දෙවැනි කාරණේ, ඒ විනිසුරුවරිය අධිකරණ කටයුතු ආරම්භ කරලා
නැවත අධිකරණය කල් තබපුවාම ආපහු දෙවනි පාරට ඒක නැවත ආරම්භ කරන්නත් ප්‍රමාද වෙනවා. ඒකත් එක වැරද්දක්. අනිත් එක ඒ විනිසුරුවරිය අධික ලෙස නිවාඩු අරගෙන තියෙනවලු. ඒ වගේම එයාට අනුව ඒ නිවාඩු ලබාගෙන ගන්නකොට තිබුණ ඒ ගන්නකොට නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරලා නැතිලු. ඒ වගේම මෙන්න මේ නිසා ඒ අධිකරණයේ කටයුතු කරන නීතිඥයෝ සහ අනිකුත් පිරිස් මේ විනිසුරුවරියට එරෙහිව පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම ඒ අධිකරණයේ යුක්තිය පතාගෙන එන සේවාදායකයෝ තමන්ට කැමති නැත්නම් තමන්ට ලැබෙන තීන්දුව පිළිබඳව ඒ සමහර තීන්දුව වලට අකමැති නිසා මේ විනිසුරුවරියට විරුද්ධව පැමිණිලි කරලා තියෙනවා. මෙන්න මේවා තමයි මොහු හොයාගෙන තියෙන විනිසුරුවරියගේ වැරදි. දැන් මේවා සාමාන්‍යයෙන් පැමිණිලි කිරීම සාමාන්‍ය සිද්ධියක්. මෙයාට අනුව. එහෙම නැතුව මෙතන ලිංගික ක්‍රියාවක් හෝ අශෝභන ක්‍රියාවක් හෝ කිසි වෙලාවක සිද්ධ වෙලා නැහැ. ඒක එහෙම කියනවා නම් සම්පූර්ණ අමූලික පට්ටබල් පුරු කියලා තමයි මොහු කියන්නේ. දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ YouTube කරුවා මේ නීතිඥයෙක්නේ. දැන් එහෙනම් මෙයාට කරන්න තිබුණ පළවෙනි වැඩේ දැන් මේ සමාජ මාධ්‍ය සම්පූර්ණ මුසාවක් බොරුවක් මහා අපරාධයක් කරලා තියෙනවා නම් එහෙනම් පළවෙනියම කරන්න තියෙන්නේ සමාජ මාධ්‍යකරුවන්ට නිନ୍ଦා අපහාස කරලා වීඩියෝ පට හද අප්ලෝඩ් කරන එක නෙමෙයි. මෙයාට කරන්න තිබුණේ ඒ ලිංගික සිදුවීමක් හෝ අශෝභන දෙයක් වුණා කියලා ප්‍රවෘත්තිපල කරලා තියෙන තැන් නැත්තම් ප්‍රවෘත්තිය ලියලා තියෙන නැත්තම් ඒක බෙදා හරින අයට එරෙහිව නීතිමය කටයුත්තක් කරමින් පටන් ගන්න. මොකද මෙයා YouTube කරුවෙක් වගේම නීතිඥයෙක්නේ. එහෙම නැතුව මේ සමාජ මාධ්‍ය හැසිරෙන සමාජ මාධ්‍ය භාවිතා කරන සමාජ මාධ්‍යකරුවන්ට ජඩයා කාක්කා පරයකි කියා ඉඳලා වැඩක් නැහැ. එයාගේ මූලික වෘත්තීයමය කටයුත්ත නීතිඥකමනේ. ඊට පස්සේනේ YouTuber කෙනෙක් උනේ. එහෙනම් එයාට පළවෙනියෙන් තියෙන එයාගේ නීතිමය වෘත්තීයමය කටයුත්තට අදාළව කටයුතු කරමින් මේ සමාජ මාධ්‍ය තුල බොරු බේගල් කරන අපහසු පහස කරන මිනිසුන්ගේ චරිත ඝාතනය කරන අයට විරුද්ධව නීති අනුකූල කටයුතු කරන්න තියෙනවා. නමුත් ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැතුව එයා කරන්නේ ඒ භූමිකාව පැත්තකින් තියලා YouTuber කෙනෙක් විදියට හතර අතේ එයා තමයි ඇත්තටම මේ දලිපියාරන් රිලාව වගේ කරකෙන්නේ මේ YouTube අනිත් YouTube අවකාශී නෑ නෙමෙයි මෙයා. එයා ඒක කරමින් බැන හතර අතේ ඒ කටයුත්ත කරනවා. අපි මේ මහත්මයාට මතක් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි මේ මහත්මයා ඔය YouTube අවකාශයේ ජනමාධ්‍යකාරයෙක් වෙන්න ඉස්සෙල්ලා නීතිඥයෙක් වෙන්න නැතිනේ. ඔය ස්ථාවර දෙකම දරන්න ඉස්සෙල්ලා සමාජ මාධ්‍ය මේ සමාජයට එන්න පෙර පැවතුනේ මේ ජාතික මාධ්‍ය සහ ඒකට විකල්ප තිබුණු විකල්ප මාධ්‍ය. දැන් ඒවා ජාතික මාධ්‍ය අතගහපු නැති වෙලාවේ විකල්ප මාධ්‍ය විකල්ප පුවත්පත් ඔය කියන උත්තරීතර අධිකරණය කෙලසපු ඒවා හැල්ලුවට ලක් කරපු ඒවා ගෞරවය විනාශ කරපු නීතිඥවරු විනිසුරුවරු ඒ විතරක් නෙමෙයි නීති
ප්‍රතිවරුන්ටත් විරුද්ධව ජනමාධ්‍ය තාම දැඩි ලෙස පෙනී ඉඳලා හෙළිදරව් කරලා සමාජයේ ඔවුන්ව නිරාවරණය කරලා තියෙනවා. උදාහරණ විදියට කිව්වොත් නීතිපති සරත් යන් සිල්වාගේ හැසිරීම, විනිසුරුවරයෙකුණු ලෙනින් රත්නායකගේ හැසිරීම, ඒ වගේ අනන්ත උන්තරන් තියෙනවා. ඒවා නිරාවරණය කරලා සමාජ ඉදිරියේ නිර්දය ලෙස විවේචනයට ලක් කරලා කටයුතු කරපු ජනමාධ්‍යයක් මේ සමාජ මාධ්‍යයේ එන්න පෙර ලංකාවේ තිබුණා. ඒ නිසා මේ මහත්යක දන්නේ නැතුව ඇති. ඒ නිසා මේ වගේ දේවල් කරන්න, ඒ කියන්නේ ඕනෑම වෘත්තියක දූෂිතයෝ අවලංකම් කරන පිරිස් නිර්දය ලෙස හෙළි කරලා නිරාවරණය කරන්න ජනමාධ්‍යයට කාගෙන්වත් අවසර ඕනේ. ඒ මාධ්‍ය මෙහෙවර එදත් කරා අදත් කරනවා. අපි හිතන්නේ හෙටත් ඒ විදිහට මේක එහෙමම වෙනවා. ඒ නිසා මේ එක නීතිඥයෙක් හරි නැත්නම් නීතිඥ සංගමයක් විදිහට එකතු වෙලා හරි මේ තමන්ගේ රැළේ නැත්නම් තමන්ගේ ශේෂ්ත්‍රය තුල ඉන්න පිරිස් කරන දූෂිත ක්‍රියා, අනීතික ක්‍රියා, නොහොඹිනා ක්‍රියා එළිදරව් කරන්න මාධ්‍යකරුවන් කරනකොට ඒවා මාධ්‍යකරුවන් බය කරලා, මාධ්‍ය ආයතන බය කරලා, කට වහලා සමාජය හමුවේ හෙළිදරව් කිරීම නවත්තන්න ඔය කියන මහත්තුරුන්ට හම්බ වෙන්නේ. මහජනතාවට මේවා ගැන සාකච්ඡා කිරීමට ඇති අයිතියක් තියෙනවා. මොකද මේ මහජනතාව තමයි මේ නීතියේ මහජනතාවගේ බලය, මහජනතාව යුක්තිය බලාපොරොත්තු වෙන තැන. ඒ නිසා මහජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න, මේවා ගැන සාකච්ඡා කරන්න. දැන් අධිකරණයේ විනිසුරු අසුන නැත්නම් අධිකරණයේ විනිසුරුගේ නිල කාමරය, එයා පළඳින කබාය, එයා පළඳින හිස්වැසුම, ඒවා මේ ඇහිලා මේ නීතියේ ආධිපත්‍ය පෙන්වන යුක්තියේ උපකරණ. ඒවා හෙළ යුක්තියේ උපකරණ. ඒවා මේ කාමයේ ආධිපත්‍ය පෙන්වන උපකරණ බවට උවමාරු කරන්න බෑ. ඒ නිසා ඕනෑම වරද්දක් මොන කවුරු ජගත කරත් ඕනම කෙනෙක් පිළිබඳව හෙළිදරව් කරන්න මාධ්‍යයට අයිතියක් තියෙනවා. ඒක සමාජ මාධ්‍යද, ජාතික මාධ්‍යද, අනිකුත් මාධ්‍යද, විකල්ප මාධ්‍යද කියලා කතාවක් නෑ. කරන්න තියෙන්නේ ඒක වැරදි නම් ඒකට විරුද්ධ නීති අනුකූලව කටයුතු කරන. එහෙම නැතුව මාධ්‍යකරු, ජඩයෝ, පරයෝ, කාක්කෝ ඒවා කියා දඟලලා තේරුමක් නෑ. තමන්ගේ රැළේ එකෙක් නැත්තම් දෙන්නේ වැරද්දක් කළාම ඒ වැරදි ක්‍රියාව හංගගෙන ඒවා එළියට එන්න නොදී ඒවට සුදුහුණු ගන්න නැතුව එහෙම සුදුහුණු ගාන ගමම්ම ඒව ගැන අනාවරණය කරන මිනිස්සුන්, මාධ්‍යකරුවන්, මාධ්‍ය ආයතනය නින්දා කරලා අපහාස කරලා ප්‍රකාශ නිකුත් කරන එක කිසිම තේරුමක් කියන්නේ වෘත්තීයමය භාවයක් තියෙන කටයුත්තක් නෙමෙයි. දැන් මේ මහත්තුරු නීතිගරුක භාවය, වගකීම, වගවීම පිළිබඳ බොහෝ කතා බහ කරන ඕනම තැන්වල, විශේෂ තැන්වල. දැන් ඒ වගේ මේ නීතිඥ මහත්තුරුන්ට අපි කියනවා අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා තමන් වග වෙලා පෙන්වන්න කියලා මේ සමාජයට. පුළුවන් නම් හෙට ඉඳලා තමන්ගේ සේවාදායකයන්ගෙන් ඒ සේවයට අදාළ මුදලක් ගන්නවනේ. ඒ මුදලට නිසි පරිදි රිසිට් පතක් ඒ සේවාදායකට ඉදිරිපත් කරලා පෙන්වන්නකො හෙට ඉඳලා. තමන්ගේ වගවීම පෙන්වන්නකො. අන්න එතනින් පටන් අරගෙන ඊට පස්සේ සමාජ මාධ්‍යකාරයන්ට පරයෝ ජඩයෝ ඕන එකක් කියලා කතා කරන්නේ. ප්‍රගතිශීලී වෙස්මුණ දාගත්ත බොහෝ නීතිඥයෝ, සුප්‍රසිද්ධ නීතිඥයෝ, මහා පෞරුෂව තියෙන
හදාගත්ත නීතිඥයෝ ව්‍යාපාරිකයින්ගෙන් මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් කෝටි ගණන් මුදල් ගන්න ඔවුන් වෙනුවෙන් පිටිහිටින්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ගේ වෘත්තිය. අපි ඒකට දොස් කියන්නේ නැහැ. කෝටි 25 ගන්න අය ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මුදල් ගන්න. හැබැයි තමන්ගේ වගවීම, තමන්ගේ අවංක භාවය මේ සමාජයේ ඉදිරියේ තියන්න. ඒ තමයි ඒ ආදායම, තමන්ට ලැබෙන ආදායම නිවැරදි ලෙස සලකුණු කරන්න. ඒට අදාළ ආදායම් බදු ගෙවන්න, රිසිට් පතක් නිකුත් කරන්න. මෙන්න මේ කියන මූලික කාරණා ටික කරන්න. ඒවා කරන්නේ නැති තමන්ගේම කට්ටිය වෙනුවෙන් ඔය තියෙන උද්‍යෝගය, ඔය තියෙන සාධාරණකම වෙනුවෙන් පෙනී හිටින භාවය ඒව වෙනුවෙන් යොදා ගන්න. තමන්ගේ ඒ රැළේ තියෙන කටයුතු. එහෙම නැතු සමාජ මාධ්‍යයට ජඩයෝ අපතයෝ කාක්කෝ කියලා අපහාස කරලා සුද්ධවන්තයන්ගේ රැළේ අයගේ කෙරුවාව මේ සමාජයෙන් වහන්න බෑ. මේ සමාජ මිනිස්සු දන්නවා. ඒක දැනගන්න ඕනනම් උසාවියක් ළඟට ගියාම හොඳටම තේරෙනවා. උසාවි කියන්නේ අඩුම ගානේ ට්‍රැෆික් උසාවියක් ගාවට ගියාම තේරෙනවා කොයිතරම් සමාජ මාධ්‍ය කාර්යයද කාක්කෝ වෙන කවුද කියලා. ඒක නිසා අපි විශ්වාස කරනවා අපිට හැකි හැම අවස්ථාවකම මේ ශේස්ත්‍රයේ, ඔය කියන ශේස්ත්‍රයේ දූෂිත වැඩ, අනීතික වැඩ, වංචනික වැඩ අපි අනාවරණය කරන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා සමාජ මාධ්‍යකරුවන්ට නින්දා අපහාස කරමින් තමන්ගේ රැළේ අයගේ දූෂිත සහ අවලම් ක්‍රියාවන් වහගන්න දඟලන මේ වගේ කළු කෝට් ඇඳපු මාධ්‍ය විකෘතිය හඳුනා ගන්න කියලා අපි මේ සමාජයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.